අද වීඩියෝ එකෙන් මං කියලා දුන්නේ ස්පීච් තෙරපි වලට එන්න හිත ඉන්න ඔයාට ගොත ගැසීම තියෙනවා නම් ඔන්න මෙන්න මේ වගේ ටෙක්නික්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් ඔයාලට අදහසක් ඇති මොන වගේ දේවල්ද ස්පීච් තෙරපි සෙෂන් එකකදී ස්ටටරින් තියෙන ඔයාට කරන්න කියලා. ආයිබෝවන් ඊසිටෝක් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ගොත ගැසීම සම්බන්ධව මම කලින් වීඩියෝ එකක් කරා. හැබැයි මම ඒකේ ගොඩක්ම ටාගට් කරේ ගොත ගැසීම කියන්නේ මොකක්ද? ගොත ගැසීම ඇති වෙන්න හේතු මොනවද සහ ගොත ගැසීම සඳහා ස්පීච් තෙරපි වලින් ලැබෙන සහයෝගය ගැන. නමුත් අද වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලට කියන්න ඇත්තටම ස්පීච් තෙරපි ආවම මොන වගේ ඇක්ටිවිටීස්ද ගොත ගැසීම සඳහා අපි කරන්නේ කියලා. ඉතින් ගොත ගැසීම තියෙන යාළුවෙක් පවුලේ සමාජිකයෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ස්පීච් තෙරපි දැම්මම පටන් ගන්න. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඊසිටෝක් නාලිකාවෙන් ඔබටත් යම්කිසි ප්‍රයෝජනයක් වැදගත් පණිවිඩයක් ලැබෙනවා කියලා දැනෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි. මං කිව්වා වගේ අද වීඩියෝ එකෙන් මං කතා කරන්නේ ගොත ගැසීම තියෙන පුද්ගලයෙක්ට ස්පීච් තෙරපිස්ට් කෙනෙක් කරන ක්‍රියාකාරකම් ගැන. අපි ප්‍රධාන වශයෙන්ම ස්පීච් මොඩිෆිකේෂන් ටෙක්නික්ස් කරනවා. ඒ වගේම කාමින් ටෙක්නික්ස්, බ්‍රීතිං ටෙක්නික්ස් කරනවා. ස්ටටරින් මොඩිෆිකේෂන් ටෙක්නික්ස් කරනවා. ඒ වගේම නෙගටිව් ඉමෝෂන්ස් අඩු කරන්නත් ක්‍රියාකාරකම් අපි කරනවා. මේ හැම ක්‍රියාකාරකමක්ම මේ හැම ටෙක්නික් එකක්ම එවිඩන්ස් බේස්ඩ්. ඒ කියන්නේ පර්යේෂණ කරලා සාර්ථකත්වය තහවුරු කරපු ටෙක්නික්ස් තමයි ස්පීච් තෙරපිස්ට් කෙනෙක් ඔයාලා වගේ ගොත ගැසීම තියෙන පුද්ගලයෙක් එක්ක කරන්නේ. ඒ වගේම මතක තියාගන්න මම අද වීඩියෝ එකෙන් ටාගට් කරන්නේ ඇඩල්ට්ස් ලව. වැඩිහිටි පුද්ගලයන්ව පමණයි. කුඩා දරුවන්ට සමහර විට මම මේ දැන් කියන ටෙක්නික්ස් පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන්. වැඩිහිටි පුද්ගලයෙක් ගොත ගැසීම තියෙන වැඩිහිටි පුද්ගලයෙක් අපි ළඟට ආවම අපි මුලින්ම බලනවා මෙයාගේ හිස්ටරි එක. ඒ කරලා බලනවා මෙයාට තියෙන්නේ අලුතෙන්ම ඇති වුණු ගොත ගැසීමේ තත්ත්වයක්ද එහෙමත් නැත්නම් පුංචි කාලේ ඉඳලා ටික තිබිලා වැඩි වුණු ගොත ගැසීමේ තත්ත්වයක්ද කියලා. පුංචි කාලේ ඉඳලා ගොත ගැසීම තිබිලා වැඩි වෙලා නම් ඒගොල්ලෝ ගොඩාක් දුරට මේ ස්පීච් තෙරපි ලබාගෙන තිබුණු පුද්ගලයන් වෙන්න පුළුවන්. නමුත් කුඩා දරුවන්ට කරන ස්ටටරින් ට්‍රීට්මන්ට්ස්, ඒ කියන්නේ ගොත ගැසීම තියෙන කුඩා දරුවන්ට කරන ස්ටටරින් ට්‍රීට්මන්ට්ස් සමහර වෙලාවට වැඩිහිටි පුද්ගලයන්ට කරද්දී ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම ස්පීච් තෙරපිස්ට් කෙනෙක් ගොත ගැසීම තියෙන පුද්ගලයෙක් අපි ළඟට ආවම තරෝ ඇසෙස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ එයාගේ කතාව, එයාගේ ෆ්ලුවන්සි එක මේ හැම ඒරියා එකක්ම ආවරණය වෙන පරිදි ඇසෙස්මන්ට් එකක් කරලා ඇගීමක් කරලා අඳුන ගන්නවා ඇත්තටම මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මොන ඒරියා එකේද කියලා. ඒ වගේම ගොඩාක්ම ටෙක්නික්ස් තියෙන නිසා ඒ පුද්ගලයාට ගැලපෙන විදිහට, ඒ පුද්ගලයාගේ ජොබ් එකට ගැලපෙන විදිහට, ඒ පුද්ගලයාගේ පවුලේ සමාජිකයන්ට ගැලපෙන විදිහට, ඒ වගේම ඒ පුද්ගලයාට සැටිස් වෙන විදිහට අපි ටෙක්නික්ස් කිහිපයක්ම දීලා ඒ පුද්ගලයාත් එක්ක කතා කරලා මෙන්න මේ ටෙක්නික් එක තමයි ඔයාට ගැලපෙන්නේ. අපි මේ විදිහට කරමුද කියලා ඒ පුද්ගලයාගෙනුත් කැමැත්ත අරගෙන තමයි අපි ටෙක්නික්ස් ටික පටන් ගන්නෙ. හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අවස්ථාවලදී අපිට ඒ වගේ choices දෙන්න බැරි වෙන්න පුළුවන්. සිවිය ගොත ගැසීමේ තත්ත්වයක් තියෙන පුද්ගලයෙක්ට නම් අපිට අපේ කැමැත්ත අනුව ස්පීච් තෙරපි ටෙක්නික්ස් ටික පාවිච්චි කරන්න වෙනවා. නමුත් බොහෝ දුරට ගොත ගැසීම තියෙන පුද්ගලයන්ටත් එයා දන්නවනේ මේ ප්‍රශ්නේ එයාට තියෙනවා කියලා. ඒ වගේම ස්පීච් තෙරපි එන්නේ එයාට ඒ ප්‍රශ්නේ නැති කරගන්න ඕනි නිසානේ. ඒ හින්දා ගොඩාක් වෙලාවට අපි කතා කරලා තමයි ඒ අදාළ පුද්ගලයාත් එක්ක කතා කරලා මෙන්න මේ වගේ ටෙක්නික් එකක් තියෙනවා. ඔයා මොකද හිතන්නේ අපි මේක කරලා බලමුද? ඒ වගේ අපි පොඩ්ඩක් අහලා එයාගේ කැමැත්තත් අනුව තමයි මේ ස්ටටරින් ට්‍රීට්මන්ට්ස් බොහෝ වෙලාවට පටන් ගන්නෙ. හරි. පළවෙනියටම අපි කතා කරමු ස්පීච් මොඩිෆිකේෂන් ටෙක්නික්. මේ ස්පීච් මොඩිෆිකේෂන් ටෙක්නික්ස් වලදී කරන්නේ
කතාවේ තියෙන ටයිමින් ප්‍රශ්න, ඒ වගේම කතාවේ තියෙන ටෙන්ෂන් එකේ ප්‍රශ්න මොඩිෆයි කරන එක. මේක පුද්ගලයා ස්ටටරින් කරන අවස්ථාවලදී වගේම පුද්ගලයා නෝමල් විදිහට කතා කරන අවස්ථාවලදී පාවිච්චි කරන්න වෙනවා. මේ ස්පීච් මොඩිෆිකේෂන් කරද්දී අපේ ටාගට් එක වෙන්නේ ඕවරෝල් ෆ්ලුවන්සි. ඒ කියන්නේ ලස්සනට කතාව ගලාගෙන යන විදිහට අනිත් පුද්ගලයෙක්ට අහගෙන ඉන්න පුළුවන් විදිහට කතා කරන්න කියලා දෙන එක. හැම ටෙක්නික්ම කරන හැටි මං අද කියලා දෙන්නේ නැති වුණාට ටෙක්නික් වලට අදාළ පුංචි ක්‍රියාකාරකම් ටිකක් ඔයාලට දැනගන්න මං කියලා දෙන්නම්. ඔන්න ඊළඟට ස්ටටරින් මොඩිෆිකේෂන්. කලින් මං කතා කරේ ස්පීච් මොඩිෆිකේෂන් ගැන. දැන් කතා කරන්නේ ස්ටටරින් මොඩිෆිකේෂන් ගැන. අපි කලින් ස්පීච් මොඩිෆිකේෂන් එකේදී කරේ ස්ටටරින් ඇති වෙන අවස්ථාවේ තියෙන කතාවයි නෝමල් එයා කතා කරද්දී තියෙන කතාවයි දෙකම ටාගට් කරපු එක. නමුත් මේ ස්ටටරින් මොඩිෆිකේෂන් එකේදී අපි ටාගට් කරන්නේ ගොත ගැසීම සිදුවෙන අවස්ථාවේදී කරන කතාව පමණයි. හැබැයි මේකට කලින් අපිට සිද්ධ වෙනවා අපේ කතාව ජෙනරේට් වෙන හැටි, අපේ වෝකල් ෆෝල්ස්, අපේ ස්වර තන්ත්‍රු, අපේ උගුරේ තියෙන මේ කතාවට අවශ්‍ය කරන ඒ ශරීර අවයව, මේකේ ක්‍රියාවලිය, මේ ඔක්කොම අදාළ පුද්ගලයා දන්නේ නැත්නම් අපි එයාට කියලා දෙනවා. මොකද පුද්ගලයාට අවබෝධයක් තියෙන්න ඕනේ මම මේ කරන ටෙක්නික් එක කරන්නේ මෙන්න මේ ප්‍රශ්නය සඳහා කියන එක. ඒ වගේම මේ ස්ටටරින් මොඩිෆිකේෂන් එකෙන් පුද්ගලයෙක්ට පුළුවන් එයාගේ ඇත්තටම ගොත ගැසීම ඇති වෙන සැබෑම ප්‍රශ්නය හඳුනා ගන්න. ඒ වගේම සමහර පුද්ගලයන්ට කතාව විතරක් නෙමෙයි මේ මුහුණේ ඉරියව්, අතපය හැසිරවීම, වාඩි වීමේ, සිට ගැනීමේ මේ වගේ ඉරියව්වල පවා වෙනස්කම් ඇති වෙනවා ගොත ගැසීම ඇති වෙද්දී. එතකොට අන්න ඒ වගේ ෆිසිකල් බිහේවියර්ස් වල වෙනස්කම් අඳුන ගන්න ඔයාට පුළුවන් මේ ස්ටටරින් මොඩිෆිකේෂන් ටෙක්නික් එක පාවිච්චි කරද්දී. තව ටෙක්නික් එකක් තමයි අපි කරන නෙගටිව් ඉමෝෂන්ස් පාලනය කරන එක. මොකද ස්ටටරින් තියෙන පුද්ගලයන් ගොඩාක් වෙලාවට නෙගටිව් ඉමෝෂන්ස් තමයි තියෙන්නේ පොසිටිව් ඉමෝෂන්ස් වලට වඩා. ඒ වගේම තවත් ටෙක්නික් එකකදී අපි කරනවා පාටිසිපේෂන් එක. සමාජයේ ඉස්සරහට ගිහිල්ලා පාටිසිපේට් කරන විදිය, ජොබ් එකකට ඉන්ටර්විව් එකකට යන විදිය, මේ වගේ ඒ පුද්ගලයාට ඕනෙ වෙන, ඒ පුද්ගලයාට විශේෂයෙන්ම අවශ්‍ය වෙන ස්කිල්ස් බලලා අවශ්‍ය වෙන වටපිටාවන් වලට සූදානම් කරන එක. කොටින්ම කිව්වොත් සෝෂල් පාටිසිපේෂන් එක වැඩි කරන ටෙක්නික්ස් ස්පීච් තෙරපිස්ට් කරනවා. නමුත් බය වෙන්න එපා. මේ ඇක්ටිවිටීස්, මේ ටෙක්නික්ස් ඔක්කොම එකපාර අපි කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නත් ඔක්කොම එකපාර පටන් ගන්න අපි කියන්නේ නැහැ. පියවරෙන් පියවර පොඩියට තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න. මොකද අපි දන්නවා ගොත ගැසීම තියෙන පුද්ගලයන්ට ඒක නැති කරගන්න ඕනේ වුණාට ඒක නැති කරගන්න එයාලා බයයි. මොකද එයාලා කාලයක් තිස්සේ මේ කතාවට හුරු වෙලා ඒක දැන් එයාලට කන්ට්‍රෝල් නැහැ. එතකොට අපි එකපාරටම මේක කරොත් හරියනවා, මේක කරොත් හරියනවා කියලා ටෙක්නික්ස් ගොඩක් එකපාර දුන්නොත් ඒ පුද්ගලයාව තවත් ටෙන්ෂන් වෙන්න බලනවා. ඒ නිසා අපි කරන්නේ සාමාන්‍යයෙන් ගොත ගැසීම තියෙන ප්‍රශ්නය හරියටම හඳුනාගෙන එයාට ගැලපෙන සරල ටෙක්නික් එකේ ඉඳලා ටිකෙන් ටික එයා කොන්ෆිඩන්ස් වෙනකන් කියලා දෙන එක. අපිට පුළුවන් මේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න කියවීමේ ක්‍රියාකාරකම්, ඊට පස්සේ කතා කිරීමේ ක්‍රියාකාරකම්, මොකක් හරි මාතෘකාවක් යටතේ කතා කිරීමේ ක්‍රියාකාරකම්, මේ වගේ එදිනෙදා අපි ජීවිතේ පාවිච්චි කරන, අපේ කතාව පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම් තමයි අපි සාමාන්‍යයෙන් මේ ටෙක්නික්ස් පුහුණු කරවන්න යොදාගන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි පවුලේ සමාජිකයන් එක්ක කතා කරන හැටි, ඊට පස්සේ ජොබ් එකක නම් එයාගේ ජොබ් මේට්ස්ලත් එක්ක කතා කරන හැටි, ඊට පස්සේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන හැටි, මේ වගේ එයාගේ ජීවිතයට සුවිශේෂී පුද්ගලයන්ව තෝරගෙන ඒ වගේ පුද්ගලයන්ට කතා කරන හැටි ට්‍රේන් කරනවා. ඒ වගේම විවිධාකාර බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් තියෙන තැන්වල කතා කරන හැටි, මේ වගේ දේවලුත් අපි ට්‍රේන් කරනවා. හැම වෙලේම මතක තියාගන්න ස්ටටරින් වලට ස්පීච් තෙරපි පටන් ගත්තොත් ඔයාගේ සිවියරිටි එකට අනුව කාල සීමාව වෙනස් වෙනවා. සමහර පුද්ගලයන්ට කෙටි කාල සීමාවකින් ස්පීච් තෙරපි ඉවර කරන්න පුළුවන්. නමුත් සමහර පුද්ගලයන්ට ටික කාලයක් යනවා ස්පීච් තෙරපි ඉවර කරන්න. හැබැයි ඔයාගේ උනන්දුව තියෙනවා නම් ස්පීච් තෙරපිස්ට් කියන දේවල් ඒ විදිහටම ෆලෝ කරනවා නම්, හෝම්වර්ක් ඒ විදිහටම කරනවා නම්
ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රෝග්‍රස් එක හරිම ඉක්මනට ලබා ගන්න. ඊළඟට ඔයාලා ස්ටටරින් වලට ස්පීච් තෙරපි ගන්නවා නම් දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ඔයාගේ හුස්ම ගැනීමේ රටාව, ඔයාගේ හුස්ම ගැනීමේ රටාව ඔයාගේ කතාවට බලපාන ආකාරය. මම ඒ ගැන කරලා තියෙන වීඩියෝ එක මේ ලින්ක් එකෙන් දාන්නම්. ඔයාට ගිහින් බලන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් නම් අපේ ස්වර තන්තු කොයි විදිහටද පාලනය වෙන්නේ, කොයි විදිහටද අපේ ශබ්ද නිවැරදි උච්චාරණය වෙන්නේ, කොහොමද අපි අපේ හුස්ම ගැනීමේ රටාව අපේ කතාව සඳහා හරි විදිහට යොදාගන්නේ කියලා. අපිට පුළුවන් තවත් ස්පීච් රේට් එක අඩු කිරීමේ ක්‍රියාකාරකම් කරන්න. හේතුව ගොඩාක් ස්ටටරින් තියෙන පුද්ගලයෝ හයියෙන් තමයි කතා කරන්නේ. කියන්නේ එයාගේ කතාව වේගෙන් තමයි සිද්ධ වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ කතාවට වඩා. එතකොට ඔයාගේ කතාව පොඩ්ඩක් ස්ලෝ කරගන්න පුළුවන් නම් ඒකට ටෙක්නික්ස් තියෙනවා. ඔයා තනියම කරනවට වඩා ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ගේ සහයෝගය ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. ඔයාගේ කතාව පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරනවා නම් ඔයාගේ ඕවරෝල් ෆ්ලුවන්සි එක, ඕවරෝල් කතාවේ ගලාගෙන යෑම ටිකක් වැඩිපුර හදාගන්න පුළුවන්. මේකට අපි පාවිච්චි කරනවා සිලබල් ස්ට්‍රෙචිං, පේසිං බෝඩ් මේ වගේ ටෙක්නික්. විවිධාකාර බ්‍රීතිං ටෙක්නික්ස් ගණනාවක්ම තියෙනවා ස්ටටරින් පුද්ගලයාගේ ගැළපෙන එයාගේ තත්ත්වයට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රීතිං ටෙක්නික්ස් වලින් අපි එයාගේ බේසික් ෆවුන්ඩේෂන් ස්කිල්ස් හදනවා කතාවට ගැළපෙන විදිහට. ඒ කියන්නේ කතාව බ්ලොක් වෙන්නේ නැති වෙන්න, කතාව හරිම ස්මූත් විදිහට ගලාගෙන යන්න ගැළපෙන විදිහට බ්‍රීතිං ටෙක්නික්ස් එක හදන හැටි ස්පීච් තෙරපි වලින් ඔයාට දැනගන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට මේ ස්ටටරින් තියෙද්දී එක විශේෂිත ශබ්දයකට තමයි මේ ස්ටටරින් තත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේ වෙලාවට අපි ඒ ශබ්දය අඳුනාගෙන ඒකට ඒ ශබ්දය ටාගට් කරලා කරන ටෙක්නික්ස් වර්ගයකුත් තියෙනවා. එතකොට අපි ඒ ශබ්දය මුලින්ම අයිසොලේට් කරලා කියන්නේ තනියම මේ ශබ්දය උච්චාරණය කරන හැටි, ඊට පස්සේ ඒ ශබ්දය සහ ස්වර ශබ්දයක් එකතු කරලා උච්චාරණය කරන හැටි, ඊට පස්සේ ඒ අදාළ ශබ්දය වචනයක මුලට, මැදට, අගට යෙදෙනකොට උච්චාරණය කරන හැටි, ඊට පස්සේ පුංචි ෆ්‍රේස් එකක් වාක්‍ය ඛණ්ඩයක එකතු කරන හැටි, වාක්‍යයක එකතු කරන හැටි, මේ වගේ පියවරෙන් පියවර අර අදාළ ශබ්දය ටාගට් කරලා ස්ටටරින් ටෙක්නික්ස් කරනවා. ඒ වගේම අපේ මේ ආටිකියුලේටර්ස්, ඒ කියන්නේ අපේ තොල්, දිව, මේ හකු ප්‍රදේශයේ තියෙන මසල්ස්, ඊට පස්සේ තල්ල, මේ වගේ අපි අපේ ශබ්ද නිවැරදිව උච්චාරණය කරන්න පාවිච්චි කරන අපේ මේ ආටිකියුලේටර්ස් කියලා අපි කියන කොටස් හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන හැටි අපි කියලා දෙනවා. ඒ වගේම මේවා හරියටම ඒ කියන්නේ ගොත ගැසීම තියෙන පුද්ගලයෙක් මේ ආටිකියුලේටර්ස් වලට ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. එයාලා පොඩ්ඩක් බ්ලොක් කරන්න බලනවා මේ ආටිකියුලේටර්ස් කතා කරද්දී. එතකොට අපි කියලා දෙනවා කොහොමද ඒක ලයිට් ඩවුන් කරන්නේ. ඒක කොහොමද ප්‍රෙෂර් එකක් නැතුව නිවැරදිව උච්චාරණය කරන්න කියලා දෙනවා. ඒ වගේම ගොත ගැසීම තියෙන පුද්ගලයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කතාව අතරමැදදී පොඩි බ්‍රේක් ෆෝස් ටයිම් තියෙනවා. ඒ කියන්නේ එයාලා හිතලා නෙවෙයි කරන්නේ, හැබැයි කන්ට්‍රෝල් එකක් නැතුව එයා කියන කතාව අතරමැදදී පොඩි වෙලාවක් තප්පර කිහිපයකට වගේ බ්ලොක් වෙනවා. මේ වෙලාවට අපි ටෙක්නික්ස් පාවිච්චි කරනවා මේ බ්ලොක් එක නැති කරන්න. ඒ කියන්නේ හරි විදිහට එක වාක්‍යයක්, දිග වාක්‍යයක් හෝ එක පොඩි ඡේදයක් එක දිගට එක හුස්මට කියාගෙන යන්නේ කොහොමද? බ්ලොක් එකක් ඇති වෙන්නේ නැති වෙන්න කතා කරන්නේ කොහොමද කියන එක අපි කියලා දෙනවා. ඒ වගේම දැන් සමහර වෙලාවට එකම ශබ්දය ටිකක් තප්පර කිහිපයක් දිගට ඇදීගෙන යනවා. දැන් ආ කියන ශබ්දය ගත්තොත් එයාට ආ කියන ශබ්දය කියලා එතනින් එහාට තියෙන ඊළඟ ශබ්දය කියා ගන්න අමාරුයි. එතකොට එයා කරන්නේ ආ කියලා පොඩි වෙලාවක් ඒ ශබ්දය ඇදීගෙන යන එක. එතකොට මේ වගේ අවස්ථාවලදී අපි කියලා දෙනවා ඒක බ්‍රේක් ඩවුන් කරන හැටි. ඒ කියන්නේ ආ කියන ශබ්දය ඇදීගෙන යනවා නම් ඒක කොහොමද අපි කෙටි කරන්නේ? මොකද ඒ ශබ්දය ඇදීගෙන යන්න ඕනේ ශබ්දයක් නෙවෙයි. එතකොට ඒක කොහොමද අපි බ්ලොක් කරන්නේ කියලා දෙනවා. ඒක කොහොමද අපි කෙටි කරන්නේ කියලා ටෙක්නික්ස් වලින් කියලා දෙනවා. තවත් ටෙක්නික් එකක් තමයි මේ ස්පීච් තෙරපි වලින් කරන්න පුළුවන්. දැන් ඕල්රෙඩි දන්නවනේ ගොත ගැසීම තියෙන පුද්ගලයා එයාට මට ඉස්සරහට කතා කරන්න අමාරුයි. මම දැන් ඔන්න ගොත ගැහෙන්න යන්නේ. මට බ්‍රේක් වෙන්න යන්නේ. මෙතනින් කතාව
පොඩ්ඩක් චැලෙන්ජ් එකක් වගේ වෙනවා. ඒ වගේ දේවල් එයාට එනවා. එයාගේ ඔළුවට එනවා එයා කතා කරගෙන යද්දි. අන්න ඒ වෙලාවට ස්පීච් තෙරපි ටෙක්නික්ස් තියෙනවා. කොහොමද ඒ ඔළුවට එන පණිවිඩය කොහොමද ඒ බ්‍රේන් එකට එන පණිවිඩය හරි ගස්සගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. තවත් ටෙක්නික් එකක් තියෙනවා අපි බීට් එකකට අනුව කතා කරන්න කියලා දෙනවා. ඒ කියන්නේ රිද්ම් එකකට අනුව අපි කතා කරන්න කියලා දෙනවා. එතකොට මේ පුද්ගලයා අර රිද්ම් එකට වැඩි අවධානයක් යොමු කරනවා. හැබැයි මේකෙන් බය වෙන්න එපා. අපි කතා කරද්දී සාමාන්‍ය ටෝන් එකෙන් තමයි අපි කතාව හරිය විදිහට හදන්නේ. නමුත් අර පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන අවස්ථාවේදී අපි පොඩි බීට් එකක් හඳුන්වලා දෙනවා. මෙන්න මේ රිද්ම් එකට අපි කතා කරගෙන යන් කියලා. ගොත ගැසීම තියෙන පුද්ගලයන්ගේ දකින්න පුළුවන් විශේෂ කාරණාවක් තමයි එයාලට දෙයක් කියවගෙන යද්දී සාමාන්‍යයෙන් හොඳට කියවන්න පුළුවන්. ලොකු ඡේදයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සමහර පුද්ගලයන්ට ඒ ඡේදෙ කියවගෙන යද්දී කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් අර කතා කරද්දී හිතලා දෙයක් කියද්දී තමයි ඔන්න ප්‍රශ්නේ එන්නේ. එතකොට මේ වෙලාවට අපි පාවිච්චි කරන මේ රීඩින් ටෙක්නික් එක. මොකද එයාට රීඩ් කරද්දී මොකද එයාට කියවගෙන යද්දී ප්‍රශ්නයක් එන්නේ නැත්නම් ඔන්න එයාගේ ඒ ස්කිල් එක අපි පාවිච්චි කරනවා එයාගේ ස්පොන්ටේනියස් කතාව හදා ගන්න. මේ රීඩින් ටෙක්නික්ස් උත් ස්ටටරින් වලට විශේෂිතවම වෙනම ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා. මම එකක් කිව්වොත් අපිට පුළුවන් දැන් මේ රීඩින් පැරග්‍රාෆ් එකක් අරගෙන ඒකේ එයාට ස්පෙෂලි එයා ගොත ගහන වචනයක් හෝ ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දේ ටාගට් කරලා ඒ වචනය දාලා අපිට පුළුවන් එයාට කියලා දෙන්න රීඩ් කරන ගමන් කොහොමද එයාට ස්ටටරින් වෙන වචනය ස්ටටර් වෙන්නේ නැතුව ස්මූත් විදිහට කියන්නේ කොහොමද කියලා දෙන්න. ඒ වගේම ඔයා ගොත ගහන පුද්ගලයෙක් වුණාට ඔයාව ටාගට් කරන ගමන් ඔයාගේ කතාව හදන ගමන්ම ස්පීච් තෙරපිස්ට් ටාගට් කරනවා ඔයාගේ වටේ ඉන්න පුද්ගලයන්ගේ මයින්ඩ්සෙට් එකත් හදන්න ඔයාගේ ස්ටටරින් ජර්නි එක ජය ගන්න එයාලගෙනුත් සහයෝගය ලැබෙන විදිහට. ඒ කියන්නේ අපි ඔයාගේ පවුලේ සමාජිකයෝ ඊට පස්සේ ඔයාගේ වටපිටාවේ ඉන්නවා නිතර මුණ ගැහෙන වගේ යාළුවෝ ඒ වගේ අයව පොඩ්ඩක් අවයානස් එකක් දෙනවා මෙන්න මේ විදිහට තමයි ඔයා කතා කරන්න ඕනේ මේ පුද්ගලයාත් එක්ක කියලා. හැබැයි මේක ඔයා කැමති නම් විතරක් කරන වැඩක්. අනිත් එක දැන් වැඩිහිටියන්ටනේ මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලා ජොබ් එකකට යන්න ඉන්ටර්විව් එකකට යන්න සූදානමින් ඉන්නවා නම් ප්‍රොමෝෂන් එකක් ගන්න හිත ඉන්නවා නම් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඉන්නවා නම් මේ වගේ අවස්ථාවල ඔයාලා හරියට පැකිලෙනවා ඒකට මුහුණ දෙන්න බය නිසා. එතකොට ඒ වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂිතවම එයාගේ ජීවිතයේ ටාගට්ස් වලට අනුව තියෙන ගෝල්ස් තියෙන චැලෙන්ජස් අපි අඳුනගෙන ඒවා ටාගට් කරලා ටෙක්නික්ස් කරනවා. මයින්ඩ්ෆුල්නස් ඇක්ටිවිටීස් අපි කරනවා හැම ස්ටටරින් තියෙන පුද්ගලයෙක්ටම වගේ. මොකද කාමින් ටෙක්නික්ස් එයාගේ සෙල්ෆ් එක කාම් කරන්න බොඩි එක කාම් කරන්න තමයි අපි මේ ටෙක්නික්ස් පාවිච්චි කරන්නේ. අද වීඩියෝ එකෙන් මං කියලා දුන්නේ ස්පීච් තෙරපි වලට එන්න හිත ඉන්න ඔයාට ගොත ගැසීම තියෙනවා නම් ඔන්න මෙන්න මේ වගේ ටෙක්නික්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි මට හැම ටෙක්නික් එකක්ම අද වීඩියෝ එකෙන් කරන්න බෑ කරන්නත් අමාරුයි එච්චරට ගොඩක් තියෙන නිසා. හැබැයි මම මේන් ටෙක්නික්ස් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේන් ටෙක්නික්ස් ටිකක් තමයි ඔයාලට මේ කියලා දුන්නේ. ඉතින් දැන් ඔයාලට අදහසක් ඇති මොන වගේ දේවල්ද ස්පීච් තෙරපි සෙෂන් එකකදී ස්ටටරින් තියෙන ඔයාට කරන්න කියලා. ඔයාට මේකෙන් වැදගත් පණිවිඩයක් ලැබුණා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් ස්ටටරින් ගැන දැනගන්න දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ස්ටටරින් තෙරපි ඔයාට ලබා ගන්න ඕනේ නම් අපිව කන්ටැක්ට් කරගන්න. ගිහින් එන්න. සුබ දවසක්.